ගස් පාරකට හෙල්ලද කියලා. ඉන්නේ මම බලපන්. නෑ උඹ පොල් මුල්ල දුන්නා පිටේ තියෙන කුණු ටිකක් අකුල ගමු. මේ පුතාලා ඔය දීර පුතා යසෝදරේ බෝඩින්මට යන්නේ ගනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. අනුවන් කරන්න යනවා කියලා ගිහින් කවුද දන්නේ මොනවද කරනවද කියලා. ඒක තමයි. කවුද දන්නේ අයියා නායක දෙයියෝගේ නංගිවත් බලනවා කියලා. ඔන්න ඕකනේ පුතා කියන්නේ. ඔයා වැරදි දේවල් පුතා කතා කරන්නේ. අංජනායක දෙයියෝයි දෙයියන්ගේ නංගි ගැනයි ඔය අදාළ කරගන්න එපා. දෙයියෝයි දේවාලය ගැන මම බලන්න. ඇයි ඔබ කපුවද? අන්න කපුව දුන්න. රාණි. මගේ නෙමෙයි. ඔය එකෙන් අමු. Order. Ready. Action. ඇයි ඔබ කපුවද? අන්න කපුව දුන්න. දැන් ඔය යසෝදරාමේ හොඳට ඉන්නවද? මේ දීර පුතා ඔන්න ඔයායි මයි පැටලෙන්න යන්න එපා. මේ විදිහට නෙමෙයි. ඇන්ටි දන්නේ මෙයා දැන් ඉන්නේ සිතින් විතරක් ලව් කරන්නම් තියෙන කෙනෙක්. මට වෙලාවකට ඕන ඔයාලගේ ගෑනුයි පූර්ව ඉන්න කියලා කෑමක්. හොඳ කෑමක් කන්න තමයි. අනේ ගම් කරා. ඌට පස්සේ දිගට. කන්නඩි දේවා. Rani. Action. හොඳ කෑමක් කන්න තමයි එන. නෑ ඔයගොල්ලෝ උගේම ගෑනුලා ටික ගෙන්නලා කෑමක්. ඒ නසා පුතා දාගන්න ලෙඩේට මම ඉතල කැමති නෑ. ඇන්ටි ওই දේවල් ඉතර ගණන් ගන්න එපානේ. අනිත් එක ඇන්ටිගේ ওই වයසට ওই දේවල් බරසාර වැඩි දරා ගන්න. කොහොමද ඉතින් තව ටික දවස් ඉක්ම දෙමු පට්ටම් වෙලා යනවා. අලුත් නේවා ආවට පස්සේ. ඇන්ටි වෙන්න අලුත් නැවේ කියන ළමයිට ෆැමිලි ලන්ච් මෙහෙට ආව. අයියෝ පුතා කට්ටියලා ඉන්නේ ගම. පචා. අන්තිම දීපේ ඉතල දානවා. ලයින් එක මොකද? Take Rani. අර හැරිලා ඇන්ටි කියන එක ගමු. ඔව් ඇන්ටිට බැලුවත් අලුත් නෙවෙයි එතනින් ගමු අපි. Order. Rani. Action. ඇන්ටිට බෙද්ද අලුත් නෙවේ ගෑනු ළමයිට කෑම දීලා. අපෝ පුතාලා මේ පිරිමි හරි චපලයි. හරි නෑ. කමක් නෑ. මේ ළමිට කෑමේ ලබන්නම්කෝ. ඉතින් ඔය එකම ආදරේ කියලා හිතාගෙන ඔයාලව කිව්වට ඔයාලට හරියන කෙනා හොයාගන්න වෙන්නේ නෑ. මම නම් කියන්නේ හොඳම දේ තමයි හිතට ආශ්‍රය කරලා බලන්න. හොඳට හිතලා බලලා කාලයක් අරගෙන තමුන්ට හරියනම කෙනාව තෝරගන්න එක. අනිත් ජීවිතේ ආපහු විවස් ගන්න බෑනේ. සාදු. අද දවසේ අහපු හොඳම අවවාදය. හැබැයි මාත් ඒකට නම් හිතින් පක්ෂයි. කාටවත් කියන්න එපා බං. මාත් පක්ෂේ. ඕන්ට වඩා ඕනම දෙයක් ඕනම නෑ කියලා කියනවනේ. Cut. Okay. හරි. Cut.